හායි කොහොමද ඉතින් යාළුවනේ මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් බලන්නකෝ මං අද ඔයාලට ගෙනාවේ මොන වගේ වීඩියෝ එකක්ද කියලා. මං ඉතින් අද පොඩි ගමනක් යනවා. මං ඉතින් හිතුවා ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගත්තොතින් හොඳයි කියලා. ඔයාලා හිතන්නේ මං අද කොහෙද මේ යන්නේ? ගෙස් කරන්නකෝ බලන්න මං කොහෙද යන්නේ කියලා. සමහර විට මම මේ අද යන තැන ඔයාලා ගිහිල්ලත් ඇති නැත්නම් ඔයාලත් බොහෝ දුරට දන්නවත් ඇති. ඉතින් අපි දෙන්න මේ පොඩි චැට් එකකුත් දාගෙන තාම යන ගමන් තමයි ඉතින් ඉන්නේ. අපේ ගෙදර ඉඳලා ගොඩක් දුර නැහැ. සාමාන්‍යයෙන් ටිකක් දුරයි ඉතින්. ගොඩක්ම දුර නැහැ. සාමාන්‍යයෙන් පැය භාගයක් විනාඩි 20ක් වගේ යනකොට අපිට ඒ තැනට යන්න පුළුවන්. මං ඉතින් ගොඩාක් දවස් ඉඳන් යන්න කියලා හිතන් හිටියට යන්න වෙලාවක් නිවාඩුවක් හම්බ වුණේ නැහැ ඉතින්. පෙරුම් පුරාගෙන ඉඳලා දෙන්නටම නිවාඩුවක් ලැබුණ නිසා අපි දෙන්න ඉතින් අද යමු කියලා තීරණය කළා. ඔන්න ඉතින් අපි ඒ තැනට ආවා. දැන් ඔයාලට මේ පේන ලොකු බුදු පිළිමේ තියෙනවනේ. මේ බුදු පිළිමේ දැක්ක ගමන්ම ගොඩක් අයට කියන්න පුළුවන් අපි මේ ආවේ කොහෙද කියලා. මේ තමයි ඉතින් කන්දේ විහාරේ පන්සල. කන්දේ විහාරය කියලා කියන්නේ අපේ රටේ තියෙන ඓතිහාසික පෞරාණික සහ හරිම ලස්සන ගොඩාක් අය වඳින්න පුදන් එන හරිම ලස්සන පන්සලක්. ඉතින් අපි වුණත් අවුරුද්දට 3-4 සැරයක්ම කන්දේ විහාරේ වඳින්න එනවා. අපේ ජීවිතයේ විශේෂ දවස් සුබ දවස් තියෙනවනේ. ඒ වගේ දවස් වලටත් අපි කන්දේ විහාරේ ඇවිල්ලා වැඳලා පුදලා යන්න අමතක කරන්නේ නැහැ. ඉතින් දැන් අපි මේ අපේ වාහනේ පාකින් එකට දාන්නයි හදන්නේ. ඒ දාලා ඉවර වෙලා ඉතින් අපි මල් ගන්නත් යන්න ඕන. ඉතින් ඔයාලත් එන්නකෝ අපිත් එක්ක යන්න. අපිත් එක්ක ගිහින් බලමු කන්දේ විහාරේ පන්සල මොන වගේද කියලා. ඉතින් අපි වාහනේත් පාකින් එකට දාලා ඊට පස්සේ මල් ගන්න ගියා. ඔය රෝස මල් නම් මම ගෙදරින්මයි කඩාගෙන ආවේ. ඉතින් නෙළුම් මල් අරගෙන පූජා වට්ටියකුත් අරගෙන දැන් ඉතින් අපි මේ පන්සලට යන ගමන් කන්ද නගින ගමන් තමයි මේ ඉන්නේ. මං අද කන්දේ විහාරේ එන්න විශේෂ හේතුව තමයි මම ඉගෙන ගන්න කෙනෙක් විදිහට මට මතක කාලේ ඉඳන්ම මම ගණ දෙවියන්ව ගොඩක් වඳින පුදන කෙනෙක්. ඉතින් මං හැම අවුරුද්දකම වගේ කන්දේ විහාරේ ඇවිල්ලා සාමාන්‍යයෙන් ගොඩක්ම අප්‍රේල් මාසේ ගණ දෙවියන්ට පූජාව එහෙම තියලා වැඳලා කරලා යනවා. ඉතින් මට මේ පාර අවුරුද්දට මම ආවා කන්දේ විහාරේ. මට ඒක කරගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා තමයි මං අද ආවේ. කන්දේ විහාරේ කියන නමෙන්ම ඉතින් ඔයාලට තේරෙනවා ඇතිනේ මේ පන්සල තියෙන්නේ පොඩි කඳු මුදුනක. ඉතින් අපි මේ කන්ද නැගලා දැන් මේ පන්සලටම ආවා. ඉතින් අපි මුලින්ම කොයි පන්සලට ආවත් අපි මුලින්ම බුදුන් වඳින එකනේ කරන්නේ. ඉතින් අපි පූජා වට්ටිය පොඩ්ඩක් තියලා මුලින්ම බුදුන් වැඳලා ඊට පස්සේ ගණදෙවි දේවාලයට යමු කියලා තීරණය කළා. දැන් ඉතින් ඔය අපි බුදුන් වඳින්න යන ගමන් බලන්නකො පන්සලේ ලස්සන නේද? මේ තියෙන්නේ කන්දේ විහාරේ බුදු මැදුර. ඇත්තටම මම හරිම ආස මගේ නම් අනේ මන් දන්නේ හිතටයි ගතටයි දෙකටම පුදුම සැනසීමක් පුදුම සනීපයක් දැනෙන තැනක් තමයි මේ. බලන්නකො හරිම ලස්සනයි. ඉතින් අපි මල් පූජා කරලා ගාත කියලා එහෙම ඉතින් ආවා. මං ඔයාලට කිව්වා නේද කන්දේ විහාරය කියලා කියන්නේ ගොඩාක් සෙනඟ වඳින්න පුදන්න එන තැනක්. ඉතින් අදත් ටිකක් සෙනඟ ඉඳිය ඇත්තටම ගොඩක්ම හිටියේ නෑ. පොය දවසකට වගේ නම් ටිකක් සෙනඟ. ඒත් මං හිතුවා අද සෙනඟ ඉඳී කියලා මොකද ඉරිදා නිසා. ඒත් ලොකු සෙනඟක් හිටියේ නැහැ. ඔය පේන්නේ ගණදෙවි දේවාලය. අපි ඉතින් පූජා වට්ටියක් ගත්තා ගණදෙවි දේවාලයට පූජා කරන්න. මම ඉතින් ඔයාලට කලිනුත් කිව්වනේ මම කොහොමත් අවුරුද්දට සැරයක් කන්දේ විහාරේ ඇවිල්ලා ගණදෙවි දේවාලෙට පූජා වට්ටියක් එහෙම තියලා මල් පූජා කරලා වැඳලා කරලා යනවා. මම කොහොමත් පොඩි කාලේ ඉඳන්ම ගණ දෙවියන්
වඳින පුදන කෙනෙක්. ඉතින් ඉගෙන ගන්න අයටත් ගොඩක් ඝන දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා කියලා කියනවනේ. ඉතින් කෙනෙක් මේ මත විවේචනය කරන්නත් පුළුවන්. නමුත් ඒක මගේ තියෙන විශ්වාසයක්. මොකද ඒක වැරදි වැඩකුත් නෙවෙයිනේ. අපි හොඳ හිතින් හොඳ වැඩක් කරනකොට කොහොමත් අපිට ඕනම කෙනෙක්ගේ ආශිර්වාදය ලැබෙනවා කියන එක තමයි ඉතින් මගේ නම් විශ්වාසය. ඉතින් අපි ඝනදිවි දේවාලයට පූජාව තිබ්බා. පූජාව තියෙන වීඩියෝ එකක් නම් ඇත්තටම ගන්න බැරි වුණා ළමයි. පූජාව තියලා ඉවර වෙලා අපි කවදාවත් පූජා වට්ටියේ පළතුරු අපි ගෙදර ගෙනියන්නේ නැහැ. කවදාවත් අපි පූජාව තියලා ඊට පස්සේ පළතුරු ඉන්න කට්ටියට බෙදලා තමයි ඉතින් යන්නේ. ඊට පස්සේ ඉතින් යාළුවනේ අපි පූජාව තියලා පහන් පත්තු කරන්න තමයි ආවේ. මේ පහන් පත්තු කරන තැන නම් ඝනදිවි දේවාලේ එහා පැත්තේ තියෙන්නේ. තව පහන් පත්තු කරන තැන් තියෙනවා. පන්සල ගොඩක් ලොකුයිනේ. ඉතින් තැන් 2-3ක්ම තියෙනවා. අපි ඉතින් හැමදාම වගේ මෙතනට එන නිසා ඉතින් අපි අදත් පුරුදු තැනටම ආවා පහන් පත්තු කරන්න. අද මෙතන සෙනග ටිකක් අඩුයි. මොකද සමහර විට අපි ආවේ දවල් වෙලා නිසාද දන්නේ නැහැ. අපි වෙනදට උදේ එනකොට නම් ටිකක් සෙනග ඉන්නවා. අද පහනුත් ටිකක් මෙතන අඩුවෙන් පත්තු වෙලා තිබුණේ. වෙනදට නම් සමහර දවස්වලට එන්නත් බැහැ රස්නේ. මොකද පහන් ගොඩක් පත්තු කරාම ඒ වල දැල්ල එකතු වුණාම රස්නේ වැඩියිනේ. ඉතින් අද එහෙම ලොකුවට රස්නයක් කලබලයක් එතන තිබුණේ නැහැ. පේනවා ඇති ඔයාලට සෙනග ගොඩක්ම අඩුයි. අපිට එහා පැත්තේ ටිකක් කට්ටිය හිටියා පහන් පත්තු කර කර එච්චරම තමයි. ඉතින් අපි හඳුන් කූරුත් එතනින්ම පත්තු කරගත්තා. මොකද ඉස්සරහා හඳුන් කූරු ගහන තැනක් තියෙනවා. ඒ නිසා ලේසියි අපිට. ඉතින් එතනින්ම හඳුන් කූරු ටිකත් අපි පත්තු කරගත්තා. ඉතින් යාළුවනේ මට ඔයාලට කියන්න බැරි වුණානේ. මම YouTube channel එක අලුතින් තමයි පටන් ගත්තේ. ඉතින් මම මේ අප්ලෝඩ් කරලා තියෙන දෙවෙනි වීඩියෝ එක. ඉතින් මගේ වීඩියෝස් බලන, මට ලයික් කරන, කමෙන්ට් කරන ඔයාලට ගොඩාක් ස්තුතියි. ගොඩක් ආදරේ. ඉතින් ඉස්සරහටත් මගේ වීඩියෝස් බලන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මගේ වීඩියෝස් කොහොමද කියලා ඔයාලගේ අදහසුත් මට කමෙන්ට් කරලා තියන්න. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි. හරි ඉතින් යාළුවනේ ඔන්න හඳුන් කූරු ටිකත් ඔන්න ඔහොම පත්තු කරලා දැන් අපි යන්නේ අර ඔයාලා එදි දැක්කේ ඔන්න ඔය ලොකු බුදු පිළිමේ ගාවට. අපි උඩට නම් ගියේ නැහැ යාළුවනේ. මොකද ඒ වෙලාවේ ගොඩක් රස්නේ ගොඩක් අවුවයි. ඒ වගේම අපිට තව වැඩ වගේකට යන්නත් තිබ්බා. ඉතින් පරක්කු වෙලා තිබ්බේ. ඒ නිසා අපි උඩට ගියේ නැහැ. අපි කලින් ළඟදි දවසක ආවනේ. අපි ඒ වෙලාවේ උඩට ගියා. ඉතින් අද නම් යන්න බැරි වුණා. ඔය බුදු පිළිමේ දැන් ඇත්තටම ගොඩක් වෙනස් කරලා තියෙන්නේ යාළුවනේ. කලර් එහෙම වෙනස්. ගෝල්ඩ් කලර් කලින් තිබ්බ ඔය පාට නෙවෙයි. දැන් ටික කාලයකට අවුරුදු 2කට විතර කලින් ඔය වෙනස් කරලා තියෙන්නේ. කලින් ඔය බුදු පිළිමයට ෆොන්ට් එකක් වගේ තිබ්බේ මාළු එහෙම දාලා. දැන් ඔය බුදු පිළිමයට තියෙන මේ බුද්ධ කුටිය. ඉතින් බලන්නකෝ යාළුවනේ හරිම ලස්සනයි මේ තැන. ඔයාලට ආවොත් මේක ලස්සනට බලා ගන්න පුළුවන් මීටත් වඩා හරිම ලස්සනයි. ඉතින් පුළුවන් අය කන්ද විහාරේ ඇවිත් යන්න. ඔයාලා දැක්කනේ මගේ වීඩියෝ එකෙන් පන්සල කොච්චර ලස්සනයිද කියලා. අපි නම් දැන් ඉතින් මේ වැඳලා කරලා ගෙදර යන්න පල්ලෙහාට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මගේ වීඩියෝ එක ගැන? ඒ වගේම කන්ද විහාරේ පන්සල ගැන? ඉතින් ඔයාලට හිතන දේ මට කමෙන්ට් කරලා තියන්න. මං ආසයි ඔයාලගේ කමෙන්ට් බලන්න. ඉතින් මං අදට ගිහින් එන්නම් යාළුවනේ. ඔයාලට පුද සරණයි. හැමෝම පරිස්සමින් ඉන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.